समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता. දැන් මේ පින්නතුන් සියලුම දෙනා සදී පැහැදිලා ඉන්නේ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් අනන්ත ගුණ ඇත්තා වූ බුදුබණ ටිකක් අහලා තම තමන්ගේ සිත් ටික පිරිසිදු කරගෙන මේ සංසාර දුකින් සදහටම අත මිදී නිදහස් වීමේ එකම අරමුණයි. මේ මඟ අනුගමනය කරගැනීමේ එකම අදිෂ්ඨානයක් ඇතුව තමයි මෙවැනි භාවනා වැඩසටහන් වලට ඔබ සියලු දෙනා සහභාගී වෙන්නේ. එතකොට මෙහිදී බුදු පියාණන් වහන්සේ අර පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද ප්‍රතිවේද කරන්න බෑනේ. පරියාප්තියක් අහගත්තේ නැත්නම් ප්‍රතිපත්තිය පූර්ණය කළේ නැත්නම් ඉතින් ඒක හරියටම තමන් දැන හඳුන ගන්න ඕනේ. පරියාප්ති ශාසනය කියන්නේ මොකක්ද කියන්නේ? මේක පරියාප්ති ශාසනයේ අසලා දැනගත්තේ නැත්නම් ප්‍රතිපත්ති ශාසනයක් නැහැ. කරන්න බෑ. ඒකින්ද මම මේ පුංචි සූත්‍රයක් තෝරගත්තා. ඒකේ කායයි කායානුපස්සී විහෙරතුන්. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා ච භික්කවේ අපහාය අබබ්බෝ කායේ කායානුපස්සී විහෙරතුන් ච භික්කවේ. එතකොට භික්ඛූනි කාරණා හයක් තියෙනවා. මේ කාරණා හය පූර්ණය කරගන්න බැරි වුණොත් මේ කායේ කායානුපස්සනාව වඩන්න බෑ. වැඩෙන්නේ නැහැ. මේ කරුණු හය හරියටම පූර්ණය කරගන්න ඕනේ. දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී. දැන් මේ කරුණු හතරනේ මහා සතර සතිපට්ඨානයේ දේශනා කරලා තියෙන බුදු පියාණන් වහන්සේ. දැන් මෙතන දේශනා කරලා තියෙනවා මෙන්න මේ කායේ කායානුපස්සනාව පූර්ණේ කරගන්න බෑ. මෙන්න මේ කාරණා හයක් ච මේ ච කියලා දැන් හය මේක උන්වහන්සේ දේශනා කරනවා. කම්මාරාමතං බස්සාරාමතං නිද්දාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුද්ධද්වාරු භෝජනේහි යමතඤ්ඤුතා. මෙතරයි උන්වහන්සේ දැන් මේ දේශනා කරලා මේකේ තියෙන්නේ. දැන් මොනවද මේ කම්මාරාමතං කියන්නේ? කයෙන් කෙරෙන වැරදි. මොනවද කයෙන් කෙරෙන්නේ? මේ ශරීර කූඩුව උපයෝගී කරගෙන කරන ක්‍රියාවල් තුනක් තියෙනවනේ. පානාතිපාතා හෝති අදින්නාදානා හෝති කාමේසු මිච්ඡාචාරා හෝති. මෙන්න කම්මාරාමතා. බස්සාරාමතා මුසාවාදා හෝති පිසුනා වාචා හෝති පරුසා වාචා හෝති සම්පප්පලාපා හෝති. දැන් හතයිනේ.
නිද්දාරාමතා. මෙන්න මේකෙදී එනවා අවිජ්ජා හෝති ව්‍යාපාද ලූ හෝති විහෙසා ලූ හෝති. දැන් මේ මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ? මෙතන කෙටියෙන් විස්තර කළා මේ දස අකුසලේ. මේ දස අකුසලේනේ මේ කියන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මොනම දෙයක්වත් අපට මේ මගපලයක් මේ දුකින් මිදීමක් මෙවන් නිදහස් වෙන්න පුළුවන් ද දුකින් මිදීමෙන් මෙන්න මේ දස අකුසලයෙන් මිදුනේ නැත්තම් මෙතනයි මරමස්ථානයක් මෙතන තියෙනවා. මෙතන තමයි මේ මූලික ආරම්භය. දැන් ඒකට කොහොමද දැන් පාණාතිපාතා හොදී අර එහෙම දැන් ඔබ සියලුම දෙනාම දන්නවනේ පාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාරා මේ කියන දේවල් වල ටික මේ හරේ දන්නවනේ. දැන් අලුතෙන් කවුරු හරි ඉන්නවනම් විතරයි දන්නේ නැත්තේ. බානිස් සියලුම දෙනා මෙතන අරහතුන් වහන්සේගෙන් බණ අහලා තිබුණා හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම දන්නවා. හැබැයි දැනගත්තට වැඩක් තියෙනවද? දැක ගන්න තමයි අමාරු. දැනගත්තට මේක දැක ගන්නයි අමාරු. දැන් කොතනකට හරි අපි ප්‍රිය දෙයකට ඇලෙන්න යද්දි අපට මේකේ අසුබය මෙනෙහි කරන්න මතක් වෙනවද? ඇයි අපි මේ සසර සංසාරේ මේ තාක් වෙනකල් අපිට පුරුදු වෙච්චි පුහුණු වෙච්චි ගති ටිකක් නේ අපි ගාව තියෙන්නේ. ප්‍රිය දෙයට ඇලෙන්නයි අප්‍රිය දෙයට ගැටෙන්නයි. හැබැයි ඔය ප්‍රිය දේ ප්‍රියයි කියලා ගන්නත් අප්‍රිය දේ අප්‍රියයි කියලා ගන්නත් අපි පොඩි සංසන්දනයක් කරනවානේ. ඉතින් නිකම්ම උගුලිය අහුවෙලා මේකේ අය 10ක් 15ක් නෙමෙයි තියෙන්නේ. ප්‍රිය අප්‍රිය හරියටම අඳුනගෙන අර අටලෝ දහමට අපි යවනත වෙන්න ඕනේ. අපි හදන්නේ අටලෝ දහම අපට ඕන විදිහට තියාගන්නනේ. මේකයි ප්‍රශ්නේ. මේ ගැටුම. මේ දුකට මුල් හේතු මේවා. දැන් මේකෙදි අර මේවා කරලා ඉවරලා කම්මාරාමතන් වලදී අර තුන කරද්දී දැන් ඕකේ අපේ ආර්ය විමුක්ති ආර්යයන් වහන්සේ එක වෙලාවක දේශනාවක් කළා මට මතකයි. මේක දැන් දුවිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. උන්වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධං වදාමි. රාග හේතුකම්පි, දේශ හේතුකම්පි, මෝහ හේතුකම්පි. මේ විග්‍රහ කරලා විස්තර කරලා යද්දි දැන් මේ සියලුම දෙනා මේ ඇටිකේ දන්නවා. සේවිතබ්බා සේවනය කරන්න ඕන දේ මොකද්ද කියලාත් ගොඩ දෙනෙක් දන්නවා. ප්‍රහාණය කරන්න ඕන දේ දන්නවා. හැබැයි ක්‍රියාත්මක කරන්න ගියා කොහොමද ක්‍රියාත්මක කරගන්න ලේසිද මේ කියනවා වගේ අපි හිතනවා වගේ. මෙන්න මෙතන තමයි හඳුනා ගැනීම තමයි පළවෙනියටම කළ යුත්තේ. මේ හඳුනා ගැනීම කරගන්න බැරි වුණොත් මේ අවුරුදු 50 60 මේ බණ දහම ඇහුවත් ඇති වැඩක් නෑ. මේකෙදි ඒ පුරුද්ද පුහුණු ඇති කරගන්න ඕනේ. මේ පුරුද්ද පුහුණු ඇති කරගන්න නම් ගොඩාක්
කරුණු කාරණා තියෙනවා. හැබැයි සියලුම කරුණු කාරණා වල පොදු තැනකුත් තියෙනවා. කාටත් පොදු. අපි වෙනදා ප්‍රිය දෙයකට ඇලුනා. ඇලුණු මොහොතේම මේක අපේ කරගත්තා. යමකට ගැටුණා. ගැටුණු මොහොතේම අපි ඒක එක්කලා සම්බන්ධයක් ඇති කරගත්තා වෙනත් විදිහකට. දෙවෙනි වේශයකට. මෙන්න මේක හඳුනගන්න මේ පොඩි කාල පරාසයක් දෙන්න ඕනේ. මේ හැම දෙයකටම අපි කරන කියන හිතන සියලුම ක්‍රියාවල් වලදී අපි එක පාරට සියල්ලම බදාගත්තේ අපට පුරුදු පුහුණු වෙලා තිබුණේ. දැන් පොඩ්ඩක් ස්ලෝ කරන්න වෙලා තියෙනවා. ඉවසන්න ඕනේ. ඉවසලා විමසන්න ඕනේ. හේතුඵලයට ණය විනයට සසඳන්න ඕනේ. ඉවසනවා විමසනවා කියන එකෙත් හරේ. ඉවසලා බලන්න ඕනේ හේතුඵලයට ණය විනයට සසඳලා. මේක කල යුත්තක්ද නොකල යුත්තක්ද? සේවිතබ්බද අසේවිතබ්බද? මෙන්න මේ ක්‍රියාව මූලිකව දැන හඳුනගෙන මේක බොහෝම සීරුවෙන් කර යුතු වැඩක්. හිතනවා අපිට දැන් පුළුවන් මොනවා හරි චුට්ටක් අපිට දැනගන්න හම්බුනොත් මොකක් හරි වචන ටිකක් අපට අල්ලගන්න හම්බුනොත් අපි හිතනවා දැන් වැඩේ හරි. වැඩේ හරි හැටි හරි ගියාද කියලා බලන්න වැඩක් වෙන්න ඕනේ. මේ ටිකට කාලය දෙන්නේ. දැන් ඔබ බැඳුනේ කොහොමද? ප්‍රියයි කියලා, මනාපයි කියලා, ඉෂ්ටයි කියලා, කාන්තයි මනාපයි කියලා, රජනීයයි, කාමෝපසංහිතයි ඔක්කොම හිතුවා. හිතලයි මගේ කරගත්තේ. හැබැයි අපට එකක්වත් තේරුණාද මේක අපි මේ බැරි බරක් කරට ගණ්ඩායි හදන්නේ කියන එක? නෑනේ, අපට පෙන්වුවේ නෑ නේද? විඥානේ අපට හැම දෙයක් කියලා දීලා තිබුණේ. අපට කියලා දුන්නේ පුළුවන් තරම් එක්කව කරගන්න. ඉතින් අපිත් එක්කව කළා. විඥාණයට අවශ්‍ය කරන ආහාර ටික එයා අරගත්තා. සම්පස්ස සංචේතනා සම්පස්ස කබලින්කාර විඥාන. එයා මේ දඟලලා තින්නේ මොනවටද? හැබැයි අපේ ඇස කන නාසය දිව ශරීරය අපට පුම්බල පෙන්නුව මෙන්න උඹලට තියෙන බහිද්දේ තියෙන රූප ශබ්ද ගන්ධ රස පහස පොට්ටබ්බ. ඕවා ටික අපට පෙන්නුවා මිරිඟුවක් කියලා නෙමෙයි. බොහෝම ලස්සන රජ ඔටුන්නක් කියලා. රජ ඔටුන්නක් කියලා අපට ඔය සියල්ල දුන්නේ. හැබැයි වැඩේ වරදිනකොට අපි අර උගුලිය අහුවෙලා මේ රිය ගමන සදහටම දුක් විඳ මේ වෙලා යනකොට දැන් මේක එච්චර මේවැ කන්නේ. දැන් අපට මේ දුක එච්චර තේරෙන්නේ නැහැ මිනිස්සෙක් වෙලා ඉන්නේ. දැන් නිකන් බලන්නකෝ තිරිසන් අපායේ. අර පෙන්නනවා අර මම YouTube එකක දැක්කා. චීනයේ හරි කොහේ හරි රටක අර රිලෙවෙක් වාගේ සතෙක් ගෙනල්ලා මේ වගේ මේසයක් උඩින්
ලාච්චුවකට බැස්සුවා. දැන් 5 දෙනෙක් 6 දෙනෙක් වටේ ඉන්නවා. එක්කෙනෙක් අතේ පිහියකුත් තිබුණා. දැන් මෙතෙන්ට එනකල් ඒ සතා හිර කරලා ඌට ඔළුවවත් හරවන්න බෑ. අනේ අර මිනිස්සෙක් අර අතේ තියෙන පීයෙන් මෙහෙම හතර පැත්තට ඔළුවට කෙටුවා. අර සතා අර ඔහොම කර මෙව කරනවා. අර මිනිස්සයා ඒ පිහියෙන් ඒ සතාට මෙහෙම ඔළුවට මේ පැත්තට ඔහොම කෙටුවා මේ පැත්තට ඔහොම කෙටුවා. කොටලා ඒගොල්ලෝ මොනවා හරි මේ පවුඩර් එකක් වගේ මොකක් හරි එකක් දාලා ඒගොල්ලෝ මේ ඇඟිලි තුඩු දෙකෙන් අරගෙන කනවා. ඔය බලන්දලා ළමයින්ට පෙන්නනලා මේ සසරේ තියෙන බය. කිසි දෙයක් කරන්න බෑ මේ අපි සසරේ බය දැක්කේ නැත්තම්. මේක මේ හිතට අවංකව කරන්න ඕන දේවල්. මේවා කවුරුවක්වත් කියන පළියට රැල්ලට මේවා කරන්න මේක මේ කාටවත් කියා දෙන්න ඒව නෙමෙයි. සසරේ බය දකින්න. ඒ වගේ දේවල් දරුවන්ට උනා පෙන්නන්න. මෙන්න පුතේ අපි මිනිසෙක් වෙලා ඉන්නේද්දී අපට මේක දැන් තේරෙනවා. ඉතින් අපිත් වගේ කොච්චර ඉන්න බෙලි කපාලා ඇද්ද අපි. නේ හිතන්න. පරම දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභෝ කිව්ව පළියට පරම දුර්ලභ වෙන්නේ නැහැ. මිනිස්සු විදිහට ඉන්න අය කොච්චර තිරිසන් වැඩ කරනවද? නේද? පරම දුර්ලභ වෙන්න දැන් ඔයගොල්ලෝ පුදුමාකාර වාසනාවක් තියෙන පුබ්බේතකත පුඤ්ඤතා ශක්තියක්. හැබැයි දැන් ඒ කියලා හරියනවද? මේ සියල්ලම චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. ඉබේ පහළ වෙලාද නැහැ. බුදු පියාණන් වහන්සේ එහෙම දෙයක් කියලා නැහැ. උදපාදි කරගන්න කියලා තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා බණ ටිකක් ඇහුවයි කියලාවත් මේවා වුණයි කියලාවත් හරියන්නේ නැහැ. අර තියෙනවනේ සම්මා වායාම නේද? සම්මා දිට්ඨිය, සම්මා වායාමේ, සම්මා සතිය. මේ සම්මා දිට්ඨිය කොහොමද ක්‍රියාත්මක කරගන්නේ? ඉතින් මේකයි මේ මම දකින්න පැත්ත මම මේ කියන්නේ. මෙතන මේ මඟ පූර්ණේ කරගන්න නම් අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසීකරණය කියන එක හරියටම හඳුනා ගන්න. නැත්තම් අයෝනිසෝ මනසිකාරයෙන් නම් මේක කෙරෙන්නේ නැහැ, කරන්නත් බෑ. මේ කඩයිම තියෙන්නේ සම්මාදිට්ඨියටපත් වෙන්න නම් යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කළ යුතුමයි. මන් දකින්න විදිය. තව කෙනෙක් තව වෙන විදියකට දකීද කියන්න මන් දන්නේ. මම දැක්ක එකම දේ මෙන්න මේ ටික. මේක අත්හදා බලන්නත් ඕන. හැබැයි දැන් මේ අපි මොනවා මේ දේශකයන්න් වහන්සේලා මේ අරහතුන් වහන්සේ මොන විදිහට මේක කිව්වත් මේකේ වචන ටිකක් විතරයි. මේ කරන්න බලන්න කොහොමද මේ රාජකාරී බරපතලකම. සමහර විටක අර උග්ගටි තඤ්ඤ කෙනෙකුට මේවා පට ගාලා මේවා මීටරේට වැටෙන්න පුළුවන්. නමුත් ඉතින් සද්ධානුසාරී විරියානුසාරී වුණාම ටිකක් අමාරුයි. දැන් මේවට මොකද්ද මේ කරන්න වෙන්නේ? මේවා
පළවෙනියටම වැරද්දක් මගේ අතින් වුණා කියලා දැකගෙන ඉන්න එපා. වැරද්ද නිවැරදි කරගන්න. පළවෙනියටම හිතන්න හැම මොහොතකම දැන් මම 2014 අරහතුන් වහන්සේගෙන් බණ ඇහුවේ. එතකොට උන්වහන්සේ ඒ දවස්වල කිව්වේ සියලුම වැරදි තමන් පිට පටව ගන්න. ලෝකේ සියලුම දෙනා කරන වැරදි තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැ හැම මොහොතකම ඒ වැරද්ද තමන්ගේ කරගන්න. අන්න තමන්ගේ කරගත්තු අල්ලපු ගෙදර කෙනා තමන්ට බයිනවා. ගහන්න එනවා. කවුද වැරදිකාරයා? හිතන්න පුළුවන්ද බලන්නකෝ. පිටේ ඉන්නේ කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ගෙදරට ඇවිල්ලා ගහන්න හදනකොට දැන් ඒ කෙනානේ මේ තරහකාරයා නේද මේ වෙලාව මේ ගැටෙන්නේ ඉන්නේ. දැන් අරහතුන් වහන්සේ ඒ දවස්වල කියනවා එයා හරි තමන් වැරදි. මේ කරන්න පුළුවන් වැඩක්ද කියලා හිතන්නු. දැන් මට ඒවයි අත්දැකීම් ආවා. මම ගෙදර විවාහ වෙලා ඉතින් දුවලා 3 දෙනෙක් මේ පුතෙක් 4 දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ වෑන් නිදහස වෙයි ඉන්නේ. ඉතින් මේවා කරලා අර ගෙදර දොරේ කරන්න තියෙන වැඩ සාමාන්‍යයෙන් තියෙනවනේ සිරිත් විරිත් ටික. දැන් උදේට ගේ අතු ගන්නවා නම් මිදුල අතු ගන්නවා නම් මේ වෙලාව ඒව නිකම් චර්යාවක් තිබුණා. ඒවා වැරදි කියන්න බෑ. ආදි කාලේ ඉඳලා ආපුවා. දැන් මිදුල අතු ගාලා ගෙයි බිත්තියට ඉදල හේතු කරනවට අපේ අම්මලා තාත්තලා කැමති නෑ. ඒක මූසලයි. එහෙම චාරිත්‍ර තිබුණා. මොකද බය කරලා ඉස්සර කාලේ අය අපේ ආච්චිලා සීයලා තාත්තලා අපිව බය කරලා අපිව දහමට දාලා තිබුණා. දහම නෙමෙයි තිබුණේ ආගම ඇත්ත. නමුත් එතන තිබුණා යම් කිසි ලෞකික සම්මාදිට්ඨියක් හරි තිබුණානේ. මේව කරනකොට බලපුවාම ඉතින් දැන් මම දැන් මාස 2ක් විතර මට ගියා මේ කාර්යය කරගන්න. මට වැරද්ද පටව ගන්න ගෙදර තියෙන වැරද්ද පටව ගන්න මට මාස 2ක් විතර ගියා. ඉතින් බලනකොට ඉදලා ගත්තනම් ඉදලා ගත්ත තැන, උදැල්ල ගත්තනම් උදැල්ල ගත්ත තැන, පීයේ ගත්තනම් මුදිලේ කොහේ හරි. දැන් ඉතින් ඔක්කොම මේ අරහතුන් වහන්සේ කියනවා මට පවර ගන්නලු වැරදි ටික. මම ගිහින් දැම්මා වගේ. ඔන්න බලන්න මෙතන ඉවසීමේ තැන. මේ වගේ දේවල් අත්දැකීම් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ජීවිතයේ එදිනෙදා ජීවිතේ වැඩියෙන්ම කරගහන්න තියෙන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තම් මිනිස්සුෙකු නෙමෙයි නේ. හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මිනිස්සෙක් වෙන්න බෑ. රොබෝ කෙනෙක් වෙන්න බෑ. රොබෝටත් නැතුව ඇති දැන් නිදහසක්. මෙන්න මෙතෙන්දී බොහෝම අවධානයෙන් ඉන්න. අර වගේ Tamanට දවසේ වැඩිපුරම හිතට වද දෙන දේවල්. හිතට වද දෙන දේවල් දිහා හොඳ අවධානයෙන් ඉන්න. මේ වෙලාව උත්සාහයක් ගන්නත් ඕනේ. උත්සාහයක් නොගත්තොත් මොකක් කරන්න බෑ. උත්සාහයක් ගන්න ඉස්සෙල්ලා මේක හඳුනගෙන ඉන්න බෑ. නිරෝධ කරන්න අනුස්සති වඩන්න. මෙන්න මේ අනුස්සති වඩන්න කලින්
හොඳට හඳුන ගන්න. ඔය වැරදි ඉස්සෙල්ලා කරන්න අනිවාර්යයෙන්ම පෙරහැර ගිහිල්ලා ඉවරුණාට පස්සේ ෂා අහුණා කියන එකද මාත් මගේ අතුනුත් වෙන දේවල් නේ මම මේකේ වෙච්ච දේවල් නේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වරදින්න ඕනේ හරියන්නේ. මේ ප ဋ ාණ වීමක් නෙමෙයි අපිට ප ဋ ාණයනේ දැන් මේ අපි ගියේ අනුසෝතගාමි දැන් අපිට යන්න වෙලා තියෙනවා පටිසෝතගාමි මේ ටික එතකොට කොහොම අපි දැන් අවුරුදු 50 60 මේ ජීවිතේදී අපි ගිහිල්ලා තිබුණේ අනුසෝතගාමි පටිසෝතගාමි නෙමෙයි. එතකොට දැන් කොච්චර අමාරු වේද එකක් සමුදය පළවෙනි වතාවට අනුපාද නිරෝධයෙන් නිරෝධ කරපු කෙනෙකුට මේ කියන දේ තේරෙයි. එතකල් වචන ටික තමා තුලින් දකින්න තුරු මේක ඇත්තක්ද බොරුවක්ද හිතන්නවත් බෑ. අන්න පසක් කොට තමා තුලින් හරියටම දැනගත්ත දවසට එක සංකාර සිතිවිල්ලක් පළවෙනි වතාවට අඳුනගත්ත දවසට හැබැයි විඥානේ ඒ තුගුල් දෙනවා. ඒකත් හරි කල්පනාවෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ ලෝකෙටම බණ කියන්නත් පුළුවන්. එක වතාවක් එක සැරයක් සංකාරයක් අනුපාද නිරෝධයෙන් නිරෝධ කරනකොටම විඥානයේ ලැහැත්ති වෙනවා ඊළඟ ජවනිකාවට. මේ මට වෙච්ච දේවල් කියන්නේ. ඊට පස්සේ මේ ලංකාවේ හාමුදුරුවෝ අපේ අරහතුන් වහන්සේ හැර වෙන ධර්ම දේශනා කරන්න ස්වාමීන් වහන්සේලා. කොහොමද එකක් අනුපාද නිරෝධයෙන් නිරෝධ කරලා පන්සලේ හාමුදුරුවන්ට බුද්ධ පූජාව තියෙන ගාථා ටික කියන්න දෙන්නේ ගිහිල්ලා දානි ටික අරන් ගිහිල්ලා බුද්ධ පූජාව අරගෙන ගිහිල්ලා මම බුද්ධ පූජාව තියෙනවා ගාථා ටික කියලා හාමුදුරුවෝ මල් පාත්ති කැලෑව ගලවනවා. කොහොමද විඥානේ ලස්සන හැම මොහොතකම බලන්නේ විඥානේ අපිව වට්ටන්නේ. මොකද එයාට කූඩුවක් නැතුව ගියොත් ඉන්න තැනක් නැහැ. එයා කැමති නෑ ඔය පේමන්ට් එකේ අර හිමේ අගු පිල්ලොලේ ඉන්න. එයාට හොඳ බොහොම ලස්සන සුඛෝභෝගී විදිහට එයාට ගයක් තියෙන්න ඕනේ. ඒකනේ එයාගේ උත්සාහය. ඉතින් දැන් එයා අපේ මේ කූඩුව නිකන් එයාගේ තමයි ඉතින් ආයෙ වෙන කතන්දරයක් නෑ කොහොමදත් කිව්වන්න නැතත්. එයාගේ අවශ්‍යතාවයටනේ මේ කූඩුවක් හදාගත්තේ. ඉතින් අපිත් ඉතින් ඔය ඉන්නවා හොඳයි දැන් මේ මිනිස්සෙක් වෙලා හිටපු හින්දා. නැත්තම් මේ ටිකවත් අපට තේරෙනවද? මේ ධහම නොතිබුණා නම් දැන් ධහම නොතිබුණා නෙවෙයි. අපි දැන් අවුරුදු 50ක් 60ක් තිස්සේ අපි මේ ඔය බුද්ධ ආගම් වල බුද්ධ ආගමේ ගියා පන්සල් ගියා පෙරහැරවල් පස්සේ ගියා සියලු දේවල් අපි කළානේ නොකළ නෙවෙයිනේ නේද? දැන් මේ වගේ උත්තමයේ මෙහෙම පහළ වෙලා මේ වගේ දහමක් අපට අහන්න හම්බ වෙලා අපි එතකොට මේ දේ කර නොගත්තොත් පරම දුර්ලභ වෙයිද? හිතන්න එපා මේ දහම් අහලා මේවා කරලා අපි මොනවා හරි වෙලා ණය වුණොත් මොන බුදුන්ගේ කාලේ අපට නිවන් දකින්න මිනිසෙක් වෙයිද කියන්න බෑ. ඒකින්ද අතහරින්නම එපා මේ ගමන. පුළුවන් තරම් එන දුක්ඛම් කොටලු සියල්ල විඳ දරා ගන්න ඕනේ. එන්නෙම
විඥානය බලනවා බැයි නම් හොඳින් බැයි නම් නරකින් ලෙඩ කරලා හරි වටන්න. ලෙඩ කියනවා මේ කරජකායට මේවා පඨවි ආපෝ තේජෝ ආයු මේවා අපට ඕන විදිහට මොහොතක්වත් නවත්තන්න පවත්තන්න බෑනේ. ඕවා නෙමෙයි හිතන්න තියෙන්නේ. බෙහෙත් ගන්න ඕනේ බේතක් හේතක් කරන්න ඕනේ ලෙඩට දුකට. ඒක වෙනම කතන්දරයක්. මේ එකක්වත් බුදු පියාණන් වහන්සේ සියල්ල අතහරින්න කියලා නෑ. දැඩි ලෝභේ දැඩි ඊර්ෂ්‍යාව මේවා වලටනේ මේවා නොකර Tamanට දැන් ඉතිරි කරන්න කියලා එපා කියලා නෑ. යමක් හොයන්න මේවා කරලා ඒකෙන් යම් කොටසක් ඉදිරියට තියාගන්න. මුළු සියල්ලම අත්හරින්න කියලා නෑ. එතකොට මේ පංචස්කන්ධය පරිහරණය වෙනවා. උපාදානයෙන් තොර වෙලා. ලැබුණු දේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියට මොන විදියකට හරිනේ අපට යමක් ලැබෙන්නේ ඒවා භුක්ති ශක්තිය විඳින්න ඕනේ. හැබැයි දැනගෙන මේ සියල්ල අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන තැන දැනගන්න. ඒකින්ද මේවේ බොහොම සීරුවටම දැනගත යුතු එකම දේ මම දැකලා තියෙන්නේ. මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කායේ කායානුපස්සී විහෙරති වෙන්න බැරි වුණා. ක්‍රියාවෙහි වේගය හඳුනා නොගෙන. එහෙනම් ඒ ක්‍රියාවේ වේගය හඳුනගෙන ඒ ක්‍රියාව ක්‍රියාත්මක කරන්න නම් මේ කම්මාරාමතං බස්සාරාමතං නිද්දාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුත්තද්දාරු භෝජනේහි අමතඤ්ඤුතං. මෙතන තියෙනවා මේ කරුණු 6 සේවිතබ්බා සූත්‍රයක් තියෙනවා. මෙතන සබ්බ ආශව සංවර පරියායක් තියෙනවා. එතකොට අතන කායේ කායානුපස්සනාවේ ඉරියාපත 14ත් උතෙන් 14 නේ 21මත් උතෙන්ට ගත්තේ. ඔය බොහෝම චුට්ටක් තියෙන්නේ. කරුණු 6ක් විතරක් පෙන්නලා තියෙනවා. හැබැයි මේවා එකින් එකට දිගහැරලා විස්තර කරන්න කිව්වොත් එපා වෙනවා සෙනකට නේද? දැන් කරන්න තියෙන කෙටිම ක්‍රමනේ අපට ඕනේ. අපි පුළුවන් තරම් ඉක්මනට අපි මේකෙන් මොකද අපි දැන් කොයි මොහොතද කියන්න බෑනේ. පුළුවන් තරම් අපට ඔය මේ වචන අල්ල ගන්න ඕනේ නෑ. දැන් නිකන් හිතන්න ඕන් ওই ටික හරියට අඳුන ගත්තොත් එන සංකාරය මොකද දැන් මේකේ දැන් මේකේ කියලා තියෙනවා කම්මාරාමතං බස්සාරාමතං නිද්දාරාමතං සංගනිකාරාමතං ඉන්ද්‍රියේසු අගුද්වාද්වාරෝ භෝජනේ අමතඤ්ඤුත. හැම තැනම දන්නවනේ. එතකොට දැන් කට්ටිය ගොඩ දෙනේ දන්නව ඇතිනේ අගට බිඳුවක් ආවොත් ක්‍රියාත්මක කරමින් ඉන්න ඕනේ කියන එක. දැටි වෙන වැඩක් නැහැ නේද? ඇති නැගිට වෙලේ ඉඳලා හැරිච්ච වෙලේ ඉඳලා දැන් මේක කර කර ඉන්න ඕනේ. වැඩේ තියෙයි හොඳට. අන්න යන්න වෙනවා අර රුක්ක මූලගතෝ නේද? ශුන්‍යාගාරගතෝ අරඤ්‍යගතෝ ඔන්න යන්න වෙනවා එහෙනම්. මේක හරියන්නේ නැහැ.
මෙහෙම ඉඳලා. කන්න බොන්න ඕනෙත් නෑ මොකවත් නෑ එහෙම. නෑ හැබැයි ඔබ දේශනා කරලා තියෙනවා බුදු පියාණන් ওই විදිහට. හැබැයි මේවා භාවිතාවට ගන්න තියෙන්නේ. නිකන් අව්‍යාගත සිතකටද? එහෙම කියලා නෑ. නේද? අව්‍යාගත සිතකටත් මේක ගන්න කියලා නෑ. මේවා පහය බබ්බෝ. මෙන්න මේ පහය බබ්බෝ කළොත් මෙන්න මේ කරුණු හයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේ කරුණු හයෙන් මිදී නිදහස් වෙන්න මොනවද කරන්න තියෙන්නේ? හතරයි. නේද? ක්‍රියාම අනුස්සති හතර හරියට හඳුනගෙන දැන් තරහක් එනවා නම් තරහට තියෙන්නේ මෙත්තානුස්සතිය මිසක් අසුභානුස්සතිය වඩලා වැඩක් නැහැ. නේද? මෙන්න මේ හඳුනාගනින්න. හැබැයි මේවා ටික ටික Tamanට ගෝචර වෙන්න දැන් අසුභය මෙනෙහි කරනවා. හරිද? අසුභය මෙනෙහි කරලා සුභ සුන්දර දේ අත්තරින්ද හදද්දී මේවා වෙනකොට මේවා වෙන වැතිපීලෙන් විඥානය අපිව කොටු කරනවා. ඒවත් හරි කල්පනාවෙන්ම මේ හිතන තරම් ලේසිත් නෑ. බොහොම පහසුයි මේකේ තියෙන සතර කමඨහන් ටික වඩන්න කියලා. සතර කමඨහන් ටික වඩනවට වඩා සතර කමඨහන් ටික බල ගන්න හදන ලැහැත්වීම යෝනිසෝ මනසිකාරයේ බලන්න කොච්චර ගැඹුරක් තියෙයිද කියලා. මොකක්ම කරෙන්නේ නෑනේ මේක නැත්තම්. ඔය වචන පස්සේවත් සූත්‍ර පස්සේවත් අරෙහි මේ අරවා මෙව පස්සේ මොනවත් දුවන්න වැඩක් නෑ. දුවන්න වෙලාවක් එයි. ඒ වෙලාවට දුවන්න හැටි නෑ එතකොට. දැන් හති වට ගන්නවා විතරයි. ධාවනයක් නෑ. එක තැන තමයි ඉඳලා තියෙන්නේ. මෙන්න මේ මූලික කරුණ. මේ ටික හරියට කාලයට ඉඩ දෙන්න. වෙනදා ගැටුණා නම් ඒ ගැටිච්ච එකේ ක්‍රමයේ ටික අඩු කරන්න. ක්‍රම තියෙනවා. සම්මා ප්‍රයෝග තියෙනවා Tamanට ඒව ඇයි ඒ වෙලාවට. දැන් මට මම මේවට උපයෝගී කරගත්ත කමටහන් ඕගොල්ලන්ට හරියන්න පුළුවන් නොයන්නත් පුළුවන්. ඒවා අදාළත් නෑනේ. දැන් ඔයගොල්ලන්ට මේ පින්නතුන්ට මං කියන්නේ ඔය අයට වැඩිපුරම හිතට වද දෙන ප්‍රශ්නේ. ඔන්න ඔය ප්‍රශ්නයක් හඹාගෙන යන්න. ඔය ප්‍රශ්නයක් හඹාගෙන යද්දී උන්න අහුවෙයි. තව අහු නුණු අයට අහුවෙච්ච අයත් මේක ආයි මම කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දැක ගන්න ඇති දැන්ටම. එහෙම හඳුනගත්ත අය. නේ හඳුන ගන්න තියෙනවනේ. මම එදා කොහොමද හිටියේ? දැන් කොහොමද ඉන්නේ? දැන් මේකේ ඔය මේවා ටික සමතය දැන් පුරුදු වෙනකල් විතරක් නියෝනේ. නමුත් ඉතින් ඔය සමතේ කර ඉඳලා හරියනවද? අර මරණානුස්සතිය වඩනවා. දැන් ඔය කීප දෙනෙක් මං අහලා තියෙනවා භාවනා වැඩසටහන් වලදී අරහතුන් වහන්සේගෙන් එහෙමත් අහනවා මේ සාමින් වහන්සේ මම මේ සංකාර සිතිවිල්ල නිරෝධ කරනවා. ඒ වුණාට මට ඒක හරියට මේ අනුපාද නිරෝධයෙන් නිරෝධ වුණාද කියන්න බෑනේ. දැන් අපි ගිහින් කියලා දෙන්න ඕනේ යාට අනුපාද නිරෝධයෙන් නිරෝධ වුණා කියලා. නේ? එහෙමනේ වෙන්නේ දැන්. දැන් ඒගොල්ලෝ අහනවා අපේ සාමින් වහන්සේලාගෙන්
මම මෙන්න මෙහෙම දෙයක් කළා. මං සංකාර සිතවිල්ලක් ආවා. මං ඒක අනුපාද නිරෝධයෙන් නිරෝධ කළා. හැබැයි උනාද නැද්ද දන්නේ නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? උනාද නැද්ද කියන්නේ දැන් අපි ඉතින් අර සමහරවිට ඉතින් අර අරහත් ඵලයේදී අර මොනවද හම්බ වෙන්නේ මේ චතුත්ථමාන නේද? ඒ වගේ දේවල් ඉතින් තියෙන අයට පුළුවන් වෙයි. ඒකත් කියන්නේ. ඒ වුණාට ඉතින් ඒක කිව්වට වැඩක් තියෙනවා. අරක මේ වෙලාව එනකොට කියා දෙන්නට වැඩක් තියෙනවා. වැඩේ කෙලිලා ඉවරයිනේ. එහෙම වුණා. එනේ ඉස්සෙල්ලා ඒවා තේරුම් බේරුම් කරගන්න ඕනේ. මේ වැඩි හිතට අරගෙනත් බෑ හිතට නොගෙනත් බෑ. ඒකයි වෙලා තියෙන්නේ. මේ දේවල් වලදී අපි පුළුවන් තරම් කාලයට ටිකක් දෙන්න ඉඩ. වෙනදා තරහෙන් වැඩ කරපුවාම අර ගෑස් එක එළියට ගියා වගේ නැතුව චුට්ටක් ගෑස් ටික අරින්න බලන්න මොකද විමසන්න. මේ ගෑස් ටික පිට වුණොත් ගිනි ගන්නේද මොකද? වැඩි දුර යන්න දෙන්න එපා. දැන් ඔය මේ බලන්න කාලපරාසයක් මේවා කිව්වට මේවා මේ සංකාර සිතවිල්ලක් නිරෝධ කරන්න යද්දී දැන් අසුරු සැනකින්නේ අහුවෙන්නේ අපි. වරදට අපි අසුරු සැනකින් බැඳින්නේ. එතකොට මේ අසුරු සැනකින්ම අපි මිදෙන්නත් ඉගෙන ගන්න එපා. නේද? ඒ බැඳිල්ලෙන් අපි මිදෙන්නත් අසුරු සැනකින් ඉගෙන ගන්න ඕනේ. කොහොමද දැන් මේ වැඩේ කරන්නේ? අසුරු සැනේදී අනිවාර්යයෙන්ම මේ යෝනිසෝ මනසිකාරයේ කියන එක නැත්තම් මේ සංකාර සිතවිල්ලම දැන් මේ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්නේ කටින් පිට කරන්නේ මේ හිතට එන සිතවිල්ලනේ. මේකනේ පළවෙනියටම එනදී. දැන් අරව ක්‍රියාත්මක කරන්න හැදුවට දැන් ඕක පේනවා අඩුයිනේ. අවිද්‍යාව, මෝහය, නොදන්නාකම කියන තැන නේද? මේක හඳුනා ගන්න අමාරුයි. හැබැයි ඕන් ඔතෙන්දී අල්ල ගන්න හම්බුණු. ඔය ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ ඔය සංකාර සිතවිල්ල. ඔන්න ඔතෙන්දී අර ඉවසීම විමසීම කියන තැනදී අල්ලගත්තොත් ගහන්න පුළුවන් නේද යෝනිසෝ මනසීකරණය කියන කුණ්‍යක්. ගහනවා සංකාර සිතවිල්ලේ අජ්ජත්තේ බහිද්දේ දෙකට කිට්ටු වෙන්න නොදී ගහන්න හොඳ කුණ්‍යක් යෝනිසෝ මනසීකරණය. අන්න තියෙනවා කාලය වේලාව උපාදානයේ ගාවට ගියත් උන්න ඔය ටික පුරුදු වෙන්න එනකොට අල්ලන්න අපි නිකන් හිතන්න ගිනි දැල්ලක් අපි අල්ලන්න යද්දි අපි ඒ ගිනි දැල්ලේ රස්නේ තේරිලා අපි අතහකට ගන්නවා වගේ උපාදානයේ වෙන්නේ එන්න තැනදී මෙන්න මේ ක්‍රියාවලිය ඔබටත් පුළුවන් මමත් කරනවා අදටත් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කරලා බලන්න බැයිද පුළුවන්ද කියන එක කරන්න පුළුවන් මේ දැන් හිතනවනේ ටක් ටක් ගාලා මේවා එනවා සංකාර එනවා අපි අනේ බැඳෙනවා ඉවරයක් නැහැ ඔක්කොම අසුරු සැනකින් බැඳෙනවා කියන එක මේ අසුරු සැනකින් ඇත්ත බැඳෙනවා නොදන්න හින්දානේ අපි දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ සම්මප්‍රයෝග ටිකක් කියා දීලා මේවායි මේ මෙහෙම කළේ බුදු කෙනෙක් නිකන් මේ ආවට ගියාට ඕව දේශනා කරේ මේ දේවල් මෙහෙම සම්මප්‍රයෝග උපයෝගී කරගන්න මේ විදිහට මේවා කරගන්න මේ සංකාර සිත් අනුපාද නිරෝධේ නිරෝධ කරලා දාන්න පුළුවන් ටික
ආරම්භ කරන්න. දැන් පළවෙනියටම ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ යෝනිසෝ මනසීකරණය කියන එක තමන් ඇති කරගන්නේ කොහොමද? මෙන්න මේ යෝනිසෝ මනසීකරණය කියන එක ඇති කරගත්තේ නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය ඊළඟටත් දිගටම අරක චක්කරේ චක්කුරගෙන දුක් පැවැත්මෙම ගියහැයි. මේක හරියටම මෙවා කරගන්න අඳුනගන්න. ඒ අඳුනගත්තාම තරහ එද්දී තරහ එන්න ඉස්සෙල්ල කියන්නේ එන්න ඕනේ. එන්න ඉස්සෙල්ලා කියන එක මට වරදින්න ගියේ. තරහ සිතිවිල්ල හිතට එන්න ඕනේ. අන්න එතෙන්දී මං ගුවන් අර යෝනිසෝ මනසීකරණය කියන කුණ්‍ය ගහගන්න. ආවේ නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැනේ. එහෙනම් ඉතින් දැන් ඔය කම්මාරාමතන්, බස්සාරාමතන්, නිද්දාරාමතන් කිය ඔය කියනවා. නේද? ඉතින් ඕක කොරකොරාම ඉන්න එපා එතකොට. ඇහැරිච්ච වෙලේ ඉඳලා පැය 24 යන්න කල නැහැ. බොහොම තමන්ට වේගයක් තේරෙනවනේ. ඒ කියන්නේ අතන අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. නේද? ඔය ටික මේ වෙලා එද්දී මොකද ඕන් ඔය හිතට එන සිතවිල්ල කල යුත්තක්ද නොකල යුත්තක්ද කියලා හඳුනගන්න හම්බ වුණොත් අන්න ඒ අයට මෙන්න මේ කාරණාව කරගන්න පහසු වෙනවා. මට දැන් ඉතින් පැය දීලා තිබුණේ. දැන් පැය ඉවර වෙන්නේ දැන්. එතකොට මේ ටිකේදී දැන් මම අරහතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ වේදී මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් මේ සතර අනුස්සති ටික මේ දේශකයාණන් කෙනෙක් උන්වහන්සේගෙන් දේශනාවල් අහලා ඉගෙනගෙන අසාධනගත්ත කෙනෙක් මෙන්න මේ හතර සමත විපස්සනා පැත්තේදී මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් වඩන හැටි කෙනෙකුට කියා නුදුන්නොත් ඒක නම් මගේ ගෝලියෝ නෙමෙයි. දැන් ඒක පැහැදිලිව මම දැන් කිව්වනේ බුද්ධානුස්සතිය වඩන්න දෙයක් නැහැ. හරියටම මේකේ නිච්ච සුඛ අත්ත මැරෙනවද කියලා බලාගන්න. එතනත් තව ගැටලු තියෙනවා. තව ඔය තව විග්‍රහ කරන්න පුළුවන් දේවල් තියෙනවා. කොහොමද හොයන්නේ කියන එක. දැන් මේ වෙනවා හඳුනා ගන්න බෑනේ. අර කතන්දරේ කිව්වේ. උනාද නැද්ද දන්නේ නැහැ. ඒකත් මොකද්ද? අන්න ඒ වෙලාවටත් නැවත මරණානුස්සතිය වඩන්න මෙන්න මේ හිතේ අර නිච්ච සුඛ අත්ත ඇති වෙච්ච එකේ හරියටම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක තේරෙන තුරු හිතට තමන්ගේ හිතට කටින් වචනේ අකුරු ටික නෙමෙයි මේකත් විපරිණාමයටපත් වෙන දෙයක් කියලා හිතට එකඟව හොඳට තේරෙනකල් 3-4 වතාවක් හරි කමන්නේ ආර වගේ තේරෙන්නේ නැති වෙලාවට. උනාද නැද්ද කියන එක තේරෙන්නේ නැති වෙලාවට එතකොට එතන මෝහයනේ අවිද්‍යාවනේ තේරුනේ නැත්තේ. එහෙනම් අවිද්‍යාවට මෝහයට මොකද්ද කරන්න තියෙන්නේ? මරණානුස්සතිය වඩන්න. එහෙනම් මරණානුස්සතිය වඩන්න අර කුකුස ඒ සැකේ සංකාව හිතින් දුරු වෙලා මම මේකෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය උනා කියන තැනට එනතුරු මෙන්න මේ ක්‍රියාවලිය යෙදෙන්න මේක මෙයා එනකොට ටිකක් පහසුත් වෙනවා. ඔය සංකාර නිරෝධ කරන්න අපට පොඩි කාල කරලා බලන්නලා කරන අය මේ විදිහට කරන අයට දැන් තේරිලත් ඇති.
ටිකක් කාලපරාසයක් අරිට වැඩිය තියෙනවා. මොකද උපාදානය ගාවදිත් අපට වඩා ගන්න පුළුවන්. මම ඒ කෙනෙකුගේ අර ගිනි දැල්ල අල්ලන්න යනවා රස්නේ කියලා තේරිච්ච ගමන් අතගත්තා. ඔයගේ ක්‍රියාවක්. ඉතින් එහෙමනම් දැන් ඉතින් පැයක් හරි දැන් ඉතින් මේ සුළු වෙලාවක් ඔබ සියලුම දෙනාට මේ ධර්මස්කන්ධයෙන් පුංචි බිඳුවක්වත් නෙමෙයි බිඳු භාගයක් විතර වාගේ මේ දේශනා කළා. දැන් ඔය සියලුම දෙනාගේ සිත පිරිසිදුයි. පිරිසිදු සිතක් පවතින ඔබ සියලුම දෙනාටත් මේ දහම් කරුණු ටික මේවා විමසන්න තමා තුලින් කොහොමද කියලා. මේ පොඩි ඔය දේවල් ආපුවාම නිදහසේ අර අරිය තුන්හි භාවය කියන තැනට එද්දී සසඳල බලන්න හේතුඵලයට ණය වෙන්නට. එතකොට අහු වෙනවා. ඉතින් එහෙමනම් ඉතින් දැන් ඔය සියලුම දෙනාටත් මේ සසර දුකින් සදාටම අත මිදී නිදහස් වීම පිණිස ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරී මේ අනුස්සති ටික වඩාගෙන මේ දුක් පැවැත්මෙන් සදාටම අත මිදී නිදහස් වීම පිණිසම මේ සියලුම මේ කරන ලද මේ දින ටිකේම ඒ සියලුම දේශනා උදව්වක්ම වේවා උපකාරයක්ම වේවා හේතු වාසනාම වේවා. එයාගෙම ඔබතුමාලා පැමිණි මේ සසර ගමනේදී ඔබතුමාලට උදව් කළ උපකාර කළ පිහිට වුණු සම්බන්ධ වුණු ජීවත්ව සිට මිය පරලෝකයේ සංසාරගත පරම්පරාගත සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම පුණ්‍ය ශක්තිය පින් පිහිටුවා පින් පතුරවා පින් කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා අත්පත් වීමෙන් ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ සසර දුකින් සදාටම අත මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වෙත්වා කියලා සාදු කියලා බාර ගන්න. එයාගම දසදහසක් සක්වලවල් වල වාසය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රමුඛ භූත ප්‍රේත පිසාචාදී අමනුෂ්‍ය කොට්ටාස පරදත් රූප ජීවින් අසඤ්ඤ තලවල වසන සියලුම සත්වයන් සතර අපාගත සත්වයන් සිහිපත් කරලා ඒ සියලුම සත්වයන්ටත් තම තමන් විසින් රැස් කර ගන්නා ලද සියලුම පුණ්‍ය සම්භාරයන් පින් පිහිටුවා පින් පතුරවා පින් කැපකොට අනුමෝදන් කරමු. ඒ සියලුම පුණ්‍ය ශක්තින් අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා අත්පත් වීමෙන් ඒ සියලු ලෝක සියලු සත්වයෝ මේ සසර දුකින් සදාටම අත මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය උදව්වක්ම වේවා උපකාරයක්ම වේවා හේතු වාසනාම වේවා කියලා අපි මේ ඊත්තාවතාච කියන ගාථාව කියලා සියලු ලෝක සියලු සත්වයන්ට තම තමන් නමින් මිය පරලෝකයේ සුජීවත්ව සිට මිය පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පුණ්‍ය ශක්තිය කැපකොට අනුමෝදන් කිරීම පිණිස අපි මේ ඊත්තාවතාච කියන ගාථාව කියලා මේ සියලුම පුණ්‍ය ශක්තියන් ටික කැපකොට අනුමෝදන් කරන චේතනාව එකම චේතනාවෙන් තමන් මිදී නිදහස් වීමටත් අනිත් අසරණ අනාථව ඉන්න සියලුම දෙනා මුදවා නිදහස් කිරීමෙත් එකම චේතනාවෙන් අපි මේ ඊත්තාවතාච කියන ගාථාව කියලා මේ දහම් කරුණු ටික මේ ධර්ම දේශනාව අවසන් කරමු. ඊත්තාවතාච අම්හෙහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඊත්තාවතාච අම්හෙහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඊත්තාවතාච අම්හෙහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා.
ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඔබ සියලුම දෙනාට මේ දුක් පැවැත්මෙන් සදහට මතමෙදී නිදහස් වීම පිණිසම මේ සියලුම දහම් කරුණු කාරණා උදව්වක්ම වේවා උපකාරයක්ම වේවා හේතු වාසනාම වේවා.